විවිධ නාලිකාවලින් කෙරෙන බොදු ප්‍රචාරණවලට අසු වී තම ගමේ අවුරුදු උත්සවය අහිමි කරගත් ගමක මිනිසුන් දෙදෙනෙකුගේ අදුවේදනීය කතා වස්තුව. අවුරුදු උත්සවය. නාට්‍ය නැද්ද? නාට්‍ය තමයි අවුරුද්දේ. ඔන්න දවසක් ටිකක් වයසක මාම කෙනෙකුයි තරුණ පහේ බෑන කෙනෙකුයි කතා කර කර ඉන්නවා උදේ අද දවසේ මොනවද කරන්න කියලා. මේ මාමේ අවුබුතේ එතන වයසක මිනිස්සු නෙවෙයි. වයස වැඩිද? වැඩි. මාමේ අවුබුතේ දැන් හොඳද? ඔයාගේ නෝමල් එක එන්නකො එතකොට ඒක ඇති. නෝමල් එක කොයි වයසද නෝමල් එක? මාමේ මොකද මොකද කරන්නේ අද දවසේ? මොකදෙත් වෙලා ඉන්නවද මොනවද කරනවද? මොනවද ගෙදර දුවලා ඉන්නවද කියන තව ටිකකින් මම යන්න ඕනේ. මං ඇහුවේ හවසට මොනවා හරි වෙනවද? හවසට කොහෙද බං? හවසට කියන්නේ දැන් යන්න ඕනේ. මං දැන් ලෑස්තිලා යන්න හදන්නේ. කොයි යන්නද? පෙන්ෂන් එක ගන්නද? පෙන්ෂන් එක ගන්න නෙමෙයි වගේ ගමේ නෙමෙයි තුඹ ඉන්නේ. ගමේ තමයි. කාගේ හරි මරණයක් ඇතිලාද? මරණයක් ගහන්න හිතෙන ඔබට කිමුස් පේන්තු කතා කරන කවුරුත් මැරෙන්නේ නැද්ද මේ ගමේ මේ ළඟකදී? ඔය ඉතින් මාව තමයි ඉන්නවද? ගානේ ඔබට පුතේ මම බෑන නෙමෙයි නං. බෑන මමනේ. හරි මාව නෙමෙයි නං. මාව නෙමෙයි නං දෙනවා උඹට මම පුතේ. මුස් පේන්තු කතා කියන්නේ මොකද අවුරුදු 20ට යන්නේ නැද්ද? කොයිද? කොයිද කියලා අනේ උඹ මේ ගමට උඹ උදින් වැටෙනද ගමට? උදින් වැටෙන්නද යන්නේ? මොකද උදින් වැටෙන්නේ? ගමේට කොයිද අවුරුදු 20ක් කොහෙද තියෙන්නේ? ඇයි බං අදනේ ගමේ අවුරුදු 20ට කොල්ලෝ කිව්වේ? කොහෙද බොදු කතා? බොදු කතා කියන්නේ? ඔය ඇති අවුරුදු 20ක් නෑ වාවි. ඉතින් අවුරුදු 20 අදනේ තියෙන්නේ. කොහෙද කවුරුත් ඕගනයිස් කරලා නෑනේ අවුරුදු 20ක්. ඇයි ඕගනයිස් කරලා නැත්තේ? ඇයි අර සමිතියේ උන් ටික කරලා තියෙන්නේ මොකක්ද දන්නවද? මොකද්ද? ඔය channel එකකින් මොකක්ද එකක් කියලා තිනවා ඒ ගමේ අවුරුදු 20 අපිට කියන්නේ අපි බාත අරගෙන වැඩේ සම්පූර්ණයෙන් කරලා දෙනවා කියලා. ඉතින් මුන් ඒකට ලියුමක් දාලා උන් ඉඳගෙන බලාගෙන මුන් එන කකු බල්ලෙක්වත් ඇවිත් නෑ. එහෙමද? කොයිද ගමේ අවුරුදු 20ක්? මුන් වගේ හරක් බං. සිකී බලහන්කෝ ඉතින් අවුරුදු 20 ටැග් ටිකක් ගන්න හිටියේ මම. අපෝ මේ නිකයින්ද ඔයා එක සැරේකුත් මට මතකයිනේ ගිය සැරේ ගිහිල්ලා තෑගි ගන්න ගිහලා ලැජ්ජ කරපු ඇති. මම මොකද ලැජ්ජ කරේ කොයිද මම? ඇයි? කාටද මම ලැජ්ජ කරේ? ඇයි මතක නැද්ද ගෝනි රේස් දුවලා අන්තිමට සරම ඇඳගෙන ගෝනි රේස් ගිහිල්ලා මකදී රේස් එක ඉවරලා නැගිටිනකොට සරම ගෝනිය ඇතුලේ. මතක නැද්ද? මම ඒක තමයි ලැජ්ජාව. එතකොට උඹ කරපු ලැජ්ජාව ඒක මතක් කරන්න එපා මෙතන නේද? මොකද මං කරේ? ඇයි උඹ අවුරුදු කුමාරයාට ගියේ? අවුරුදු කුමාරයාට ගියේ කියලා ලැජ්ජාවක් මම ආවේ සෙකන්ඩ් ප්ලේස් එකට ආවනේ. සෙකන්ඩ් ප්ලේස් එකට කියන්නේ කී දෙනාද හිටියේ? 3 දෙනාද? අයිති ඒ ඉතින් තුන්වෙනියම මම නෙවෙයිනේ. තුන්වෙනියම බිනා වුණා උඹට මිනිස්සු. විකට ඇදෙන් තරගෙට යවන්න ඕනේ කවුරුදු 20ට වල කී. ඒ මොකද? ඒ මොකද කියන්නේ උඹ නැෂනල් කිට් එක ගහලා යටින් අර ඇමරිකන් කොඩියේ තියෙන ෂෝට් ඇඳලා ඒක පෙනුණානේ හොද්දට. අශ්සින් සිදු ධර්මාශ්යෙන් වන්දට පෙවුණා. මිනිස්සු බක බක ගාලා ඉන අර තරු ටික දැකලා. මුත්තක බන් දැන් නම් කමක් නෑ ඒක කරාට. ඒ මොකද? ඒ මොකද කියන්නේ ඇමරිකන් විරෝධයට කියලා යටකලිසම ඇමරිකන් කොඩිය ඇඳලා අඳින්න තිබුණා. දැන් නිකන් ලැජ්ජ කරානේ බං අපිට. ඒ වුණාට මම ඉතින් අර පිටිගොඩේ සතේ හොයන එකේ මමනේ දිනුවේ මාමේ. පිටිගොඩේ සතේ කොහොමද මම සතේ නිකන් ටිකස් කාලා ගත්තා ඇති පිටිගොඩේ තිබිලා. පිටිගොඩේ සතේ සෙවීම? පිටිගොඩේ නෙමෙයි උඹ ඕන ගොඩක සතයක් තිබ්බොත් ඒක ගනි දිවෙන්. චූටි මල්ලි පොඩි මල්ලි සතියේ දිනවල සවස 4ට අවුරුදු උත්සවය
Ting ding 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 මට නම් උඹ කිව්වට සුවර්ණ අවුරුදු ඉස්සර නෑ කියලා. සුවර් තමයි අවුරුදු ඉස්සෙවේ නෑ. සික්කේ බලාපන් බම් මම නැස්ති වෙලාම හිටියේනේ බන් තරක ටිකට යන්න කියලා. ඩයිටින් කරන්න දෙයක් නෑ ඕන්න මෙහෙම කරන්න පුළුවන්. කොහොමද අවුරුදු ඉස්සර අපි දෙන්න තියන්කට කියලාද කියන් ටක් ගාලා කනා මුට්ටි දෙකක් කෙල්ලුවම කනා මුට්ටි පොල්ලක් විතරයි ඕනේ. කළු ලෑල්ලකට අලියෙක් ඇඳලා ගත්තා උට හැටින තරඟේ එක හරි. ඊට පස්සේ පිටි ටිකක් ගණන් ඒක සතේ නම් ඒක ප්‍රශ්නයක් නෑ මොනවාරි කරගන්න පුළුවන් පිටි ගන්න. කාට කියවන්නේ නැතුව ඉන්න මාමේ අපි දෙන්න අවුරුදු 20ක් කරලා තියනවාද? ගමේ උන්ට කියමු එනේ උන් වරෙල්ලා කියලා. අපි එහෙම කරලා තියනවාද? එහෙනම් කොහොමද කරන්නේ? එහෙම නෙමෙයි එයා ගමේ අවුරුදු 20ක් තියෙනවා අපි ඒකට යන්. එහා ගමේ අවුරුදු 20ට අපි යන්නේ? ඔව්. පිස්සුද බං ඒවට අපි යන්න පුළුවන් දෙයක්. මොකද බැරි විවෘත තරඟ තියෙනවනේ. ඈ? ඔව් විවෘත තරඟ තියෙනවනේ අපි දෙන්න යන්කෝ දැන් ලෑස්ති වෙන්නකෝ යා. විවෘත තරඟ තියෙනවද? හරි මම එන ලෑස්ති වෙන්නද? ලෑස්ති වෙන්නකෝ. ටින් 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 තාඩක් තරඩක් මේ දෙන්න කොහොම හරි ලෑස්ති වෙලා එහා ගමේ අවුරුදු උත්සවයට ගියා. ටින් 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 ඇයි මොකද? මේ දැන් මොකේද අපි යනවා නම් යන තරඟේ තරඟ බලමු අපිට සැක්තන තරගයක් ආපු ගමන් ගින්නම දෙමු. මේ මහා බක් මහා උලෙලි ඊළඟ තරඟේ හොඳම ඇඳීම තරඟේ කරුවන් හැකි ඉක්මනින් පවින නම් ලබා දෙන්න. හොඳම ඇඳීමට යනවාකෝ. මොකක උඹ බලයා? මාමනේ කොයි වෙලෙත් නහයෙන් හඳන්න ගිහින් හඳන්නකෝ ගෙලිම එක ගන්න පුළුවන්. අනේ නිකයි දහම් පිස්සුව නැතුව අඳීමට යන්න පුළුවන් බ ලැජ්ජ නැතුව ඔතන බිම වෙරළි පෙරළි යන්නද? ඇඳීමේ තරගේ අනතුරු හොඳම තත්ත්වය තේරීමේ තරගේ පැවැත්වෙනවා ඇත. අන්න හොඳම තත්ත්වයට යන්න මාව නියමට ගන්න පුළුවන්. කාටද කිව්ව? මාමට. මට? ඔව්. මට කොයිද බන් තත්ත්වේ? නැත ඔය මොකද තියෙන්නේ ඔලි? ඔලි මොකද කියන්නේ මේ කේස් තියෙනවා පේන්නේ නැද්ද මේ බලංකො මේ කේස්? කේස් මේ බලංකො තියලා හතරක් විතර වටේට තියෙනවා. ඔයා යන්න ඔයාට දිනන්න පුළුවන් අනිවාර්යයෙන්. පිස්සු නැතුව හිතමු මේ මොනේද කියන්නේ මට වල පොඩ්ඩ ඇඟ මානසික කරලා කරන තරගයකට යන්න. මාමේ. ඇයි? අනිවාර්යෙන් තව ටිකකින් තියෙයි මේක. මොකද්ද? අර ලිස්ට් එකේ තියෙනවා මන් දැක්කා. මොකද්ද? ලොකුම බොරු අර ඉන්නේ කට්ටිය ඇවිල්ලා යන්කෝ අපි ඒකට. පිස්සුද බං අපිට බෝඩ් දෙන්නවත් බෑ ඒකේ. ඒ මොකද? ඒ මොකද කියලා නර බලංකො മന്ത്രിතුමා ඇවිල්ලා වාඩිලා ඉන්න ඉස්සරහම. එයාත් එක්ක බෝඩ් දෙන්න පුළුවන්ද අපිට? චූටි මල්ලි පොඩි මල්ලි සතියේ දිනවල සවස 4ට අවුරුදු උත්සවය තේරෙක් තෙරෙක් තෙරෙක් තීරිරික් තෙරෙක් තෙරෙක් තීරි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 ri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 
දැන් උඹ යන්නේ නෑනේ බයික සෙල්ලමකට. ඉතින් හිතපන් අපිට හරියන තරගයක් එනකම් මට හරියන තරගයක් ආපු ගම මම යනවා නියමෙටම. මොකේද යන්න හිතන් ඉන්නේ? මම හිතාගෙන ඉන්නේ කඹ ඇදීමට යන්න. අත අදින්න ඇති වෙන්නේ අත. කොහෙද? ඒ මොයන මොකද කඹ අදින්න කඹ. කබාදින්න කියන්නේ මොකද? මොකද ඔය මේ ඔයා වයස වැඩි අයියේ. හරිද? කබාදින්න මෙතන මේ අවිවාහක විවාහක අදින්න ඔයා පැත්තකට වෙන්න. මොකද්ද කතා කරන්නේ මම ආසමට අරගෙන එහෙම කොයි පැත්තකට එන්න මට බෑ මට අදින්න ඕනේ මට අදිනවා මං අදින්න. පැත්තකට වෙන්න මෙතන කතා කරන්න නැතුව. කරදර කරන්නේ කියන්නේ කඹ අදින්න මොකද මට වෙයිද? අපි පැත්තකින් ගියද ඔක් ගන්න නැතුව ඔක් ගන්න එපා. බෑ මට බෑ මොකද්ද කරන්නේ? මට අදින්න මොකද්ද කරන්නේ? මට අදින්න ඕනේ කඹ අදින්න ඕනේ මට මට අදින්න දීපන්න. කාඩිය කො මේ මෙන්නේ. කාච් එකේ මේ කාවේ. මාත් එක්ක ආවේ අයියේ. මොකද මේ මෙයාට වෙලා තින්නේ?
නෑ ඔය කබාදින්න ඕන කියලා. මේ මාමේ අනේ ඔය කබේ වතාගෙන බිම පෙරලෙන්න දෙපා. ඕක නැගිටින්න නෑ මට කබාදින්න ඔය කබේ දෙන්න මේ සෙනගත. කබාදින්න ඕනේ මට කබාදින්න දුන්නේ නැත්නම් මම මෙතන මේ කම්බේ ඔතාගෙන මම මෙතන බෙල්ල යන දාගන්න කම්බේ. මේ කවුරු හරි මේක හොද බලන්නකෝ. ඉතින් පුදුම වන්දිසියනේ මේක වැඩේ කරන්න දෙන්නේ නැහැ මෙතන කවුද හරි යන්නකෝ මෙතන මේ පොඩ්ඩ. මේ මොකද මෙතන තියෙන කලබලේ? නෑ මේ ඉස්කෝල මාත්‍ය මේ කවුද මිනිස්සෙක් ඇවිල්ලා මෙතන යාට කම්බාදින්න දෙන්න ඕන කියලා රණ්ඩු වෙනවා. මේ කවුද බුදියන් ඉන්නේ මේ? එයා තමයි ඉස්කෝල මාත්‍යා. ඔය කම්බෙත් තාගෙන. ආව් මාත්‍යා. ඉන්න මං කතා කරලා බලන්න. මේ මාමා මොකද? මම කම්බේ දෙන්න මේ කට්ටිය. මට කම්බාදින්න දෙන්න. ඔය බෙල්ල හිරු වෙයි මාමා. කම්බාදින්න ඕන මට කම්බාදින්න. බෙල්ල හිරු වෙයි. නෑ මට මරුවත් කමන්නේ කම්බාදින්න ඕන. නෑ මෙහෙමයි මාමා කබේ දුන්නේ නැත්තම් අපිට බලෙන් ගන්න වෙනවා. බලෙන් ගන්න මගේ බෙල්ල තද වෙලා මම මැරුණත් ඕගොල්ලෝ තමයි ඒකට වග කියන්න ඕන මම කම්බේ නම් දෙන්නේ මට කම්බාදින්න දෙන්න. මේ මල්ලි නම් මෙහෙට එන්න පොඩ්ඩක්. නෑ කෑ ගහන්න එපා. මං කියන එක අහගත්ත. මේ මිනිස්සයාට අපි කම්බාදින්න දෙමු එක පැත්තක. ගාන්න පොඩ්ඩක් අහගන්න. ඒ මිනිස්සයාට මං කියනවට කබේ අදින්න දෙන්නකෝ. එහෙම කරන්න බෑනේ මෙතන ඉස්කෝලේ. නෑ කවන්නේ යට දෙන්න. මේ මාමා මොකද? ඔයාට කොයි පැත්තටද අදින්න ඕනේ? අවිවාහක පැත්තට. ඔව්. මාමා කචාදු වෙදලා නැද්ද? මම බැන්දා ගෑණි මලානේ. අකමනේ නැගිටින්න කොහොමද දෙන්න අවිවා. මේ පුතාලා මෙයාව දාන්න මේ අවිවාහක පැත්තට අදින්න. කොහොම හරි බලෙන්ම කඹේ ඔතාගෙන බුදියන් ඉඳලා මාමා කොහොම හරි කඹ ඇදීමේ තරගෙට එකතු වුණා. මාමා ඇද්දේ අවිවාහක පැත්තට. හැබැයි අවිවාහක පැත්ත පෙරදුනා. කඹ ඇදලා ඉවර වෙලා මාමා බෑන ළඟට එනවා හදිම සන්තෝෂයෙන්. ඒ වගේම පොඩි කේන්තියකින්. උන්ට කොයිද බබ්බෝ පදාද? අද මාමේ කරේ ලැජ්ජා කරානේ තනිකර. මොකද්ද? අයියෝ අර පිඹුරා උතාගෙන වාගේ කඹේ උතාගෙන මෙතන පෙරලිලා ඊයා. ඊයා කියන්නේ මොකද්ද? මම ඇද්දනේ කොහොමද කඹ ඇදීම? දැන් ඕක ගෙවල් වලටත් ආරංචි වෙනවා. ඔය දැන් මම කොහොමද කඹ ඇද්දනේ? මම එතනින් දිනුවනේ. කොයි දිනේ ඔයගොල්ලෝ පරාදයිනේ. ඔව් කොයිද මේ අවිවාහක කොල්ල මුන්ට බෑ අයියෝ මුන්ගේ සංවිධානයක් නෑනේ හරි. කිසිම සංවිධානයක් නෑ. ඔයා දැක්කද ඒක බැලුවද ඔයා ඒක? බැලුවා. අර බලපන් අවිවාහක පැත්තට 10යි. අවිවාහක අපේ පැත්තට 11ක් හිටියා. ඒත් අද ගන්න බැරිනේ මුන්ගේ කිසි සංවිධානයක් නෑ. සංවිධානයක් නැතිකම නෙවෙයි මාමේ. එහෙනම් මාමා මෙතන මැරෙන්න හදපු ඉඳ මාමට අදින්න දුන්නේ මාමව ගානට ගත්තේ නෑ. උන් 10 ඇද්දේ. ඔයා නිකන් කම්බේ ගැටේ අන්තිම හරි එල්ලලා හිටියේ. මොකක්? අවුරුදු උත්සවයේ නාට්‍යයේ තව කොටසක් තව ස්වල්ප මොහොතකින් බලාපොරොත්තු වන්න. චූටි මල්ලි පොඩි මල්ලි සතියේ දිනවල සවස 4ට අවුරුදු උත්සවය Ting 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 මාමේ මොකද බං? දැන්වත් යන්න බෑ විශ්ුතාව දින තරග තියෙන මට තරගොත් යන්න දෙන්න. තරග තියනවා කියලා තාම ඔය එකකටනේ කඹ ඇදීමට විතරනේ ඒකට ලැජ්ජා වුණානේ. දැන් යයි යන්න ගෙට. නෑ ඉතහන්කෝ මට තව දින බං මං ආසේව තියෙන තරග. ඊළඟට අවුරුදු 20 හැතෙන් ඉයල දිවීමේ තරගය අන්න මගේ තරගේ මම යන මේ ඔබ අපිට ගපන් හරිද වතුර ගපන් හරිද හරි මම යනවා හැරේ මගේ නම දාන්න අයියේ මල්ලි පුතේ දරු මගේ නම දාපන් කොල්ලේ කොයිද මාම කොයිද කියලා මම 60 ඉයල මේ බලහන්කෝ මේ හරි 60 ඉන්නේ තමයි කොයිද ගම කොයිද
ගමකයිද කියලා යන්නේ බං. මේ විවෘත නේද මේක? නෑ 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 මේක ගමේ අයට විතරයි මේක වෙන පිටායට දෙන්නේ ඉතින් මම අල්ලපු ගමේනේ බං. බෑ බෑ ඔයාට දුවන් දෙන්න බෑ මට දුවන්ද දෙන්න. බෑ 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 මට දුවන්ද දෙන්න. දෙන්න කරන්න දෙයක් නෑ මෙතන මේ ගමේ අයට විතරයි මේක ඉස්කෝල් මට දෙන්න කියන්නේ මට දුවන් දෙන්න කියන්නේ. මට දුවන් දෙන්න කියන්නේ ඉස්කෝල් මාත්‍යට ඇවිල්ලා මට දුවන් දෙන්න කියන්නේ. දැන් ඉස්කෝල් මාත්‍යා ගියා එන කවුරු හරි වැඩිහිටි කෙනෙකුට ඔකාටද කියන්නේ මට දුවන් දෙන්න කියලා කියහන්කෝ. මට දුවන් දෙන්න කියන්නේ. බෑ බෑ දුවන් දෙන්න කරන්න විදියක් නෑ මට දුවන් දෙන්න. එච්චරයි කියන්නේ. මට දුවන් දෙන්න. මල්ලි මොකද ප්‍රශ්නේ නෑ මෙයාට දුවන් දෙන්න කියන යා මේ අපේ ගමේ කෙනෙක් නෙමෙයි මොකද මට දුවන් දෙන්න එච්චරයි. මට දුවන් දෙන්න. මල්ලි ඔන්න මන්නක බොල්ල ගනි මට දුවන් දෙන්න. හොඳයි ඉතින් මට දුවන් දෙන්න එච්චරයි. දුවන් දෙන්න තමයි හදන්නේ මල්ලි මන්නක බොල්ල දියා දුවන් දෙන්න මොකද මඤ්ඤොක බලු ගන්නේ? මන්නක බොල්ලෙන් තමයි දෙන්නේ දුවන්ද ඉඳ අම්මෝ මේ දුවනෝ. අද සජීවී ගුවන්විදුලි නාට්‍ය රචනා කරා පොද්දේ චරිත නිරූපණය පොද්දේ සහ චිත්තේ මාමා ලෙස චිත්තේ බෑනා ලෙස පොද්දේ අවශේෂ චරිත දෙනම සාමාන්‍ය ගානකට කරා චූටි මල්ලි පොඩි මල්ලි සතියේ දිනවල සවස 4ට